ගොඩක් අය ෆොටෝග්‍රැෆි පටන් ගන්න හිතෙනවා. ඒගොල්ලන් ඔළුවේ තියෙනවා මම පටන් ගන්න ඕනේ කියලා. හැබැයි මට කැමරාවක් නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ කැමරාවක් නැති හින්දා මට මේක කරන්න බෑ. කැමරාවක් තිබුණොත් මම මේක කරනවා කියලා හිතනවා. ඉතින් අන්න ඒ අයට තමයි මේ පණිවිඩය. මේක ඇත්තම ඇත්ත කතාවක්. කැමරාවක් නැති අයට මේක තිබුණා නම් කියන දේ හිතෙනවා. හැබැයි මතක තියාගන්න කැමරාවක් ගන්න කලින් ඔයා මෙන්න මේ දේවල් ටික ඔයා ඡායාරූප ගැනීම පිළිබඳ පුරුද්දක් ඇති කරගන්න ඕනේ. ගැනීම ගැන විතරක් නෙමෙයි ඡායාරූප ගැනීම, ඡායාරූප බැලීම, ඡායාරූප තේරීම, ඡායාරූප සංස්කරණය, ඡායාරූප ඉදිරිපත් කිරීම. මෙන්න මේ කියන පුරුදු පහ ඔයා එක දිගට කරන්න. ඒ සඳහා ඔයාට මේ වෙනකොට කැමරාවක් ගන්න කලින් ඔයාට වගේ මොබයිල් එක හොඳටම ඇති. ඔයාට මොබයිල් එකෙන් හැමදාම ඡායාරූප ගැනීම කියන එක කරන්න පුළුවන්. දිනපතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මොබයිල් එකෙන් ඡායාරූප බැලීම කියන එක කරන්නත් පුළුවන්. ඡායාරූප තේරීම කියන එකත් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඡායාරූප සංස්කරණය කියන එකත් කරන්න පුළුවන්. ඒ වගේම ඡායාරූප ඉදිරිපත් කිරීම කියන එකත් කරන්න පුළුවන්. මම කිව්වා මේ පියවර පහම ඔයාට මොබයිල් එක හරහා කරන්න පුළුවන්. එහෙම කරනකොට මොකද්ද වෙන්නේ? එහෙම කරනකොට වෙන්නේ අපි මේ ක්‍රමවේදවලට අපි හුරු කරගන්නවා. අපිව හුරු පුරුදු කරගන්නවා. මේ හුරු පුරුද්ද තමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. ඔයාව ඔය විදිහට හුරු පුරුදු කරන්නේ නැතිව ඔයා කැමරා එකක් ගන්නවා. මොකද්ද වෙන්නේ? හරිම සරලයි. ඔයාට කැමරා එක අරගෙන මේක පුරුදු කරන්න ඔයාට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔයා බලන්න ඕනේ ඔයාගේ දැන් අතේ තියෙන මොබයිල් එකත් එක්ක ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා. ඒ පුළුවන්ද කියලා බලලා එක දිගට කරනකොට ඔයාට හොඳ පුරුද්දක් ඇති වෙනවා. ඒ පුරුද්ද තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය හින්දා තමයි ගොඩක් අයට අර මේ කැමරාවක් කරන් ෆොටෝග්‍රැෆි පටන් ගන්නවා මම ෆොටෝග්‍රැෆි කරනවා කියලා හිතාන ටික ෆුල් ෆ්‍රේම් මිරර්ලස් සලුත්ම ලොකු කැමරාවක් 2.8 ආර්ට් ලෙන්ස් එකක් එක්ක අරගන්නවා. හැබැයි ගත්තට පස්සේ කිසිම වැඩක් කරෙන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. දාන සෝෂල් මීඩියා දාන ෆොටෝ එකකට ලයික් එකක් කමෙන්ට් එකක් වැටෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලනවා දැන් මම මේ හොඳම කැමරාවක් ගත්තානේ. මේ හොඳ කැමරාව හොඳයිනේ. මේක හරි ක්වොලිටිනේ. මම ගොඩක් ගාණක් දීලා ගත්තේ. නමුත් දැන් මේකට මිනිස්සු කැමතිනේ මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම මට හැමදාම ෆොටෝ ගන්න හිතෙන්නේ නැහැ කියලා. ඉතින් අරුමයක් පුදුමයක් නෙමෙයි. ඔයා කැමරාවක් කරන් දින. හැබැයි ඔයාව පුරුදු පුහුණු කරගෙන නැහැ. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ පුහුණුව කියන එක මාර විදියට වැදගත්. පුරුදු පුහුණුව කියන එක වැදගත්. ඒ සඳහා ඔයාගේ දැන් අතේ තියෙන මොබයිල් එකෙන් ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේක එකපාරට කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකික අය ඉන්නේ අර ඇති හැකියාවෙ නෙවෙයි නැති බැරියාවේ ඉන්නේ. ඒ නිසා මට කැමරාවක් නයක් මට මේක කරන්න බෑ. හැබැයි මට කැමරාවක් තිබුණොත් මම මේක කරනවා. ඉතින් ඍණාත්මක ආකල්පයක ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට තමන්ගේ අතේ තියෙන මොබයිල් එක තේරෙන්නේ නැහැ. ඒකේ වටිනාකම මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි තමන්ව හුරු පුරුදු කරගන්න ඔයා මම කියපු පියවර පහ නැවත මතක් කරන්නම්. photo capturing, photo viewing, photo selecting, photo editing and photo presenting. ඔයා මේ කියන පියවර පහ එක දිගට කරලා ඔයාව හුරු කරගත්තත් අර කැමරාවක් ගත්තට පස්සේ අර කඩේ තිබුණා වගේ කඩේ ෂෝකේස් එකේ තිබුණේ. ඒ වගේ ඔයාගේ ගෙදරත් ගෙනල්ලා ඩ්‍රයි කැබිනට් එකේ තියන්න වෙන්නේ නැහැ. මේක වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි පුරුදු පුහුණුව නැතිව කළොත් අනිවාර්යයෙන්ම ඉච්ඡා බංගත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. අපි මොන ලොකු කැමරාව ගත්තත් මොන ලොකු කෝස් එක කළත් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර උනන්දුව තිබුණත් ඔයාට පුරුදු පුහුණුව නැත්තම් ඔයාට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔයාට මම හිතන්න කාරණාවක් කිව්වේ ඡායාරූප කරන්නේ වීඩියෝ කරණය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට මේ සතත අභ්‍යාසය කියමුණකුත් තියෙනවා ප්‍රැක්ටිස් පර්ෆෙක්ට් ප්‍රැක්ටිස් මේක් යූ පර්ෆෙක්ට්. අපි එක දිගට කරන පුරුද්ද මගින් අපිව ගොඩක් සාර්ථක කෙනෙක් බවට පත් කරනවා. ඉතින් අපි ඕක අවබෝධ කරගෙන කටයුතු කළ යුතු වෙනවා. ඔයගොල්ලොත් එක්ක වුණු මම ෆොටෝස්ටාට් ඇකඩමි ලලිත අබේසුන්දර.